කාලයක් තිස්සේ ලංකාවට වාහන ගෙන්නුවේ නැහනේ. ඒ හින්දා මම පොඩ්ඩක් මට නම් අදහසක් තිබ්බේ අලුතෙන්ම වාහනයක් ගන්න ඕනේ කියන එක. ඒ හින්දා ඒ ගැන උනන්දුවෙන් ඉද්දි තමයි ආරංචි වුණේ මෙහෙම ඩේට් පීරිස් එකෙන් අලුතෙන් වාහනයක් ගෙන්නනවා කියලා. ඊට පස්සේ කොහොම හරි ආරංචි වුණාට පස්සේ මම බත්තර මුල්ලට ගිහලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා ඉවරලා තමයි වාහනේට මේ ඇඩ්වාන්ස් එක කරේ. බ්‍රෑන්ඩ් නිව් වාහන තිබ්බේ නැහනේ. තිබ්බේ සාමාන්‍යයෙන් මේ මාකට් එකේ ඔක්කොම සෙකන්ඩ් හෑන්ඩ් පාවිච්චි කරපු වාහන තිබ්බේ. ඉතින් ඒකත් එක මූලික හේතුවක් අලුත්ම වාහනයක් පදින්න ඕන එක. ඊළඟට විශේෂයෙන් ඔය ඩේට් පිට්ස් කම්පැනි සම්බන්ධයෙන් තියෙනවනේ අදහසක්. ඒ කාලයක් තිස්සේ ලංකාවේ තියෙන කම්පැනියන් ඒ විශ්වාසෙත් තිබ්බා. එනේ මේ වාහනය ගැන මේ බ්‍රෑන්ඩ් එක ගැන කලින් එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නැහනේ. නම් වාහනේ ගත්තනේ. يعني ගත්තට පස්සේ ඉතින් තේරිච්ච දේ තමයි කියන්නේ මම අරගත්තේ කියන්නේ මටම කියන්නේ හරියන වාහනයක් කියලා කියන්නේ. ඒකේ තිබ්බ රයිඩ් එක, කම්ෆර්ටබල් එක, ඊට පස්සේ කියන්නේ ඊට ඔක්කොම වඩා ඒකේ මාර අමුතු පෙනුමන්නේ තියෙන වාහනේ. අනිත් වාහනත් එක්ක බැලුවම ඒකත් බලපෑවා. එහෙනම් ඉතින් වාහනේ ගැන කියන්නේ මේ වෙලාවේ මම දැන් වාහනේ දැන් මාස 4-5ක් වගේ වෙන්න ඕන වාහනේ අරගෙන. කියන වාහනේ කියන්නේ කිසිම ඉෂුව එකක් නැහැ. මේ වාහනේ ගන්න කලින් මේගොල්ලෝගේ සර්විස් එකත් උපරිමෙන් තිබ්බා. වාහනේ ගත්තට පස්සේ කියන්නේ හැම දෙයක් ගැනම මේ කියන්නේ අපිට මොන හරි දෙයක් කතා කරනොත් ඕන්ලා කරගන්න පුළුවන්. විශේෂයෙන් ඩේට් පිට්ස් එක කියන්නේ සාමාන්‍ය කාලයක් තිස්සේ ලංකාවේ වැඩ කරන කම්පැනියන්නේ. එතකොට ඊට අමතරව දැන් මට දැනෙච්ච දෙයක් තමයි කියන්නේ මේ රේන්ජ් එකේ තියෙන වාහන තියෙනවනේ. කියන්නේ ඒවැයි මිල ගණන් එක්ක බලද්දි මේකේ තියෙන ෆීචර්ස් බලද්දි මට හිතෙනවා කියන්නේ මේක කියන්නේ මේ පැත්තෙනුත් මේ කියන්නේ අපි ගන්න දේ වටිනාකමත් එක්ක බැලුවම මේකේ ලොකු මේ දෙයක් තියෙනවා කියලා මේ වාහනේ. මම ඉතින් ඒ ඕවරලි හැම දෙයක්ම ගැන හිතලා මම අදහසකින් මම ගත්තේ හොඳම වාහනයක් කියන අදහස තමයි මම ඉන්නේ.